අයිබෝන් ළමයි. අද අපි කතා කරන්නේ කාචවල ගෝලීය අපකිරණය ගැන. හරි. කාච මගින් ඍජු වස්තුවල වක්‍ර වූ ප්‍රතිබිම්බ සෑදීම ගෝලීය අපකිරණයයි. මෙවැනි කාචවල ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් ගන්නා කිරණ කදම්බයකි. ප්‍රධාන අක්ෂයට ආසන්න කිරණ පමණක් වර්ධනයෙන් පසු ද්විතීයික නාභිය හරහා ගමන් ගන්නා අතර සමාන්තර කදම්බයේ කිරණ ප්‍රධාන අක්ෂයෙන් ඈත්වත්ම වර්ධනයෙන් පසු කිරණ ප්‍රධාන අක්ෂය කපන ස්ථානයේ නාභිය සිට ප්‍රකාශ කේන්ද්‍රය ලෙසට ආසන්න වේ. පෘෂ්ඨවල වක්‍රතාවය අඩු කාච වක්‍රතාවය වැඩි කාචවල ගෝලීය අපකිරණ දෝෂය අඩු වේ. නමුත් එවැනි කාචවල නාභිය දුර ඉතා වැඩි නිසා කාචයේ බලය අඩු වේ. නාභිය තලය කාචයක ප්‍රධාන නාභිය හරහා ප්‍රධාන අක්ෂයට ලම්බකව නිර්මාණය කරන තලය නාභිය තලයයි. කාචයේ ප්‍රධාන අක්ෂයට සමාන්තර නැති නමුත් එකිනෙක සමාන්තර කිරණ කදම්බයක් වර්ධනයෙන් පසුව නාභිය තලය මත පිහිටි කිසියම් ලක්ෂයක් කරහා යයි. නැතහොත් ගමන් ගන්නාසේ පෙනේ. මෙම ලක්ෂ්‍ය ලබා ගැනීමට දී ඇති කදම්බයට සමාන්තරව කිරණයක් නිර්මාණය කර එම කිරණය නාභිය තලයට ඡේදනය කර ලක්ෂ්‍ය ලබා ගන්න. නාභිය තලය තල කාචයක නම් මේක, අවතල කාචයක නම් මේ ආකාරය. ළමයි